සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විභාගයේදී අපිට ගොඩක්ම ඕන වෙන පාඩම් ටිකක් තමයි මේ 10 වසරේ පළවෙනි තීරි පාඩම් තුන කියන්නේ. ඉතින් අපි කතා කරගෙන ඉන්නේ මේ තීරි පාඩම් තුන පළවෙනි තීරි පාඩම් තුනේ අපි පළවෙනි පාඩම මීට කලින් වීඩියෝ එකේදී කතා කළා. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඒකේ ඊළඟ පාඩම් කිහිපය. ඊළඟ පාඩම් දෙක. ඒ තමයි ව්‍යාපාර පරිසරය සහ අපි try එකක් දීලා බලමු ව්‍යාපාර සංවිධානත් මේකෙම කතා කරන. එහෙම නැත්නම් මම තව අලුත් වීඩියෝ එකකින් මේ වීඩියෝ ගොඩක් දික් වුණොත් මම ඒ පාඩමත් කතා කරලා දාන්න. එතකොට අපිට අද කතා කරන්න තියෙන ව්‍යාපාර පරිසරයේ පාඩම අපි මීට කලින් වීඩියෝ එකේදී මේ ව්‍යාපාර පසුබිම ගැන කතා කරා. හරි අපි බලමු එහෙනම් මේ ව්‍යාපාර පරිසරය ගැන. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඉතාමත් කෙටියෙන් අපේ විභාගයේදී ඕනම වෙන දේවල් ටික තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ලොකු විස්තර මම කතා කරන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බලලා මම මේ කියන දේවල් ටික හරියට මාක් කරගත්තොත්, ඒ දේවල් ටික පාඩම් කරගත්තොත් ඒ හොඳටම ඇති විභාගයේදී සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම අරගන්න. ඒ නිසා වීඩියෝ එක හොඳට බලන්න, මේ කියන දේවල් ටික හොඳට තේරුම් ගන්න. ඒ අවශ්‍ය දේවල් ටික ඔයාලගේ පෙළ පොතේ පැන්සලකින් හරි එහෙම නැත්නම් වෙනම ඔයාලට පුළුවන් වෙනම කොලයක මම මේ කියන දේවල් ලියාගෙන ඒ ටික නෝට් කරගන්න. හරි අපි බලමු එහෙනම් ව්‍යාපාර පරිසරය ගැන. දැන් අපි ව්‍යාපාරයක් කරගෙන යනකොට අපේ ව්‍යාපාරයේ තියෙන මේ පරිසරය ඇතුළේනේ. ඉතින් එහෙම පරිසරයේ ජීවත් වෙන අපිට, පරිසරයේ ව්‍යාපාර කටයුතු කරන අපිට මේ පරිසරය ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න හරිම අමාරුයි. මොකද පරිසරයේ විවිධ වෙනස්කම් වෙනවා. හැමදාම එකම විදිහට පරිසරය තියෙන්නේ නැහනේ. දැන් ඔයාලට අත්දැකීම් ගොඩක් තියෙන මේ පරිසරයේ සිදුවන සිදුවීම් මොනවද කියලා. දැන් අපි ගත්තොත් අපිට මුලින්ම මුහුණ දෙන්න සිද්ධ වුණා පාස්කු ප්‍රහාරයකට. ඒකෙදි අපේ සංචාරක ව්‍යාපාරයම කඩාගෙන වැටුණ ඒ වගේ සිද්ධි වුණා. ඊට පස්සේ COVID-19 වසංගතයට මුහුණ දෙන්න වුණා. ඒකෙදිත් අපේ තිබ්බ ව්‍යාපාර ගොඩක් හානි වුණා. මේ ඊළඟට ඊටම ඈතකදී අපි ස්වභාවික ව්‍යසනයකට ඊටම විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා සහ දැන් ඒක ප්‍රතිවිපාක වලට මුහුණ දෙමින් යනවා. ඉතින් මේ වගේ පරිසරයේ විවිධ සිදුවීම් වෙනවා. මේ සිදුවීම් කෙලින්ම හෝ වක්‍රව අපේ ව්‍යාපාර වලට බලපාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ව්‍යාපාර පරිසරය ගැන තමයි මේ පාඩමින් කතා කරන්නේ. එතකොට මේ බාහිර පරිසරය විතරක් නෙමෙයි. ඒ ව්‍යාපාරයක එළියේ මම උදාහරණයක් ව්‍යාපාරයෙන් එළියේ සිදුවන සිදුවීම්නේ. ඒ එළියේ දේවල් විතරක් නෙමෙයි අපි මේ පරිසරය කියලා කියන්නේ. අපි ව්‍යාපාරය ඇතුළත යම් කිසි පරිසරයක් තියෙනවා. යම් කිසි තත්ත්වයක් තියෙනවා. ඉතින් ව්‍යාපාරය ඇතුළත මොනවද වෙන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියාගන්න ඕනේ අපේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න නම්. ඉතින් මේ ව්‍යාපාරයක් ඇතුළේ සහ ව්‍යාපාර එළියේ කියන මේ සිද්ධීන් දෙක ගැනම තමයි මේ ව්‍යාපාර පරිසරය කියන පාඩමින් අපි බලන්නේ. එතකොට අපි මේකේ ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ව්‍යාපාර පරිසරයේ තියෙන තාක්ෂණික හා ආර්ථික පරිසරය ගැන සහ ගෝලීය ව්‍යාපාර පරිසරය ගැනත් අපි මේ පාඩමේදී කතා කරනවා. හරි. ඒතර මම ව්‍යාපාර පරිසරය ගැන ඔයාලට කෙටි හැඳින්වීමක් දැන් කළා. ඒතර මේ ව්‍යාපාර පරිසරය මම කිව්වා වගේම අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා අපිට කොටස් දෙකකට ප්‍රධාන වශයෙන්ම වර්ග කරන්න පුළුවන් වෙනවා. ඒතර මේ තියෙන්නේ මේ විදිහට වර්ග කරලා ඒ පරිසර ඇතුලේ ඉන්නේ කවුද කියන එක ගැන. දැන් බලුවොත් ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය විදිහට. එතකොට බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය අභ්‍යන්තර පරිසරය ආවොත් අභ්‍යන්තර පරිසරය ඇතුලේ ප්‍රධාන වශයෙන් ඉන්න ව්‍යාපාරයේ අයිතිකරුවෝ ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ මෙන්න මේ අයිතිකරුවන්ට. කළමනාකරුවෝ කියන අපි මේව කලින් වීඩියෝ එකේදී යම් කිසි ප්‍රමාණයකට කතා කළා. කළමනාකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයක තීරණ අරගන්න කට්ටිය. ව්‍යාපාරයක් මොනවද කරන්නේ? ව්‍යාපාරයක් කවද්ද ඕපන් කරන්නේ? ව්‍යාපාරය කොහොමද වැඩ කරගෙන යන්නේ? ව්‍යාපාරය තව පුල්ලු කරනවද නැද්ද? මොනවද විකුණන්නේ? කීයකටද විකුණන්නේ? මේ තීරණ අරගන්නේ කළමනාකරුවෝ. ඒතර ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් වලට දැන් මේ අයිතිකරුවම නෙමෙයි ඉතින් මේ ව්‍යාපාර තීරණ අරගන්න කියන එක. එතකොට ඒකෙදි මතක තියාගන්න ඕන කාරණාවක් තමයි සමහර ව්‍යාපාරවල මේ අයිතිකරුවම තමයි කළමනාකරුවෝ වෙන්නේ, වෙනම දෙන්නෙක් නැහැ. කියන අයිතිකරුවම තමයි තීරණ අරගන්නේ. ඒ වගේ වෙලාවක අයිතිකරුවෝ කළමනාකරුවෝ කියලා කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. හැබැයි ගොඩක් ව්‍යාපාර විශේෂයෙන්ම අපි හවුල් ව්‍යාපාර සමාගම් වගේ විශාල ලොකු ව්‍යාපාර දිහා බැලුවොත් ඒ වගේ ව්‍යාපාරවල අයිතිකරුවෝ කළමනාකරුවෝ කියලා දෙන්නෙක් කෙනෙක්. අයිතිකරුවෝ නෙමෙයි ගොඩක් දුරට තීරණ අරගන්නේ ඒ ව්‍යාපාරවලට. ඒ ව්‍යාපාර ගැන හොඳ අත්දැකීමක් තියෙන වෙනම පුද්ගලයෝ බඳවන්න තියෙනවා.
ව්‍යාපාර ආශ්‍රිතව තීරණ ගන්න. සහ සේවකයෝ කියලා කියන්නේ ව්‍යාපාරයක වැඩ කරන පුද්ගලයෙක්. ඊළඟට බාහිර පරිසරය. බාහිර පරිසරයේ ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරංකරුවෝ, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය විදිහට මෙන්න මේ කින සාධක ටික බාහිර පරිසරය තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගනුදෙනුකරුවෝ කියන්නේ ව්‍යාපාරයක් තුළින් භාණ්ඩ හා සේවා මිලදී ගන්න පාර්ශවයන්. සැපයුම්කරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සැපයුම් ප්‍රවාහන සේවා වගේ දේවල් සපයන කට්ටිය තමයි සැපයුම්කරුවෝ කියන. අපි ගත්තොත් බේකරි එකේ කරන්නේ කෑම හදන එක. මාළු බානස්, පාන්, රෝල්ස් ඒ වගේ දේවල් හදන එක. එතකොට ඒ බේකරි ගනුදෙනුකරුවෝ වෙන්නේ ඒ බේකරියෙන් භාණ්ඩ මිලදී ගන්න කට්ටිය. බේකරි සැපයුම්කරුවෝ වෙන්නේ බේකරියට භාණ්ඩ අමුද්‍රව්‍ය සපයන කට්ටිය, පිටි දෙන කට්ටිය ඒ වගේ අය. තරංකරුවෝ කියන්නේ ඒ ව්‍යාපාරයට සමාන ඒ ව්‍යාපාර නිෂ්පාදනය කරන භාණ්ඩ වලට සමානව තවත් මොන හරි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාර වල තමයි තරංකරුවෝ කියලා කියන. අපිට ගත්තොත් මංචි බිස්කට් සමාගම. ඒතර මංචි වලට තරංකරුවෙක් තමයි මෙලිබන් කියලා කියන්නේ. අන්න ඒ වගේ. ඊළඟ දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය කියලා කියන්නේ රටක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන පරිසරය. නෛතික පරිසරය. ඒතකොට අපි ටික කතා කරන ඉස්සරදී නෛතික පරිසරයේ තියෙන නෛතික පරිසරය කියන්නේ නීති රීති ඇතුළත් වෙන පරිසරය. තාක්ෂණික පරිසරය කියන්නේ නව තාක්ෂණය ඇතුළත් පරිසරය. ඊට පස්සේ ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය විදිහට තියෙනවා. ඉතින් මේ කතා කරපු ටික තමයි පරිසරෙන් ටික මේ තියෙන්නේ. අභ්‍යන්තර පරිසරය ඉන්නවා. මේ කියපු ප්‍රධාන පාර්ශවයන් තුන. බාහිර පරිසරයේ ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, සැපයුම්කරුවෝ ඒ විස්තර වල තියෙන වංගි කියපු දේවල් ටිකම තමයි. ඉතින් අයිඩියා එකක් ඔයාලට තියෙනවා. මේ ටික ඒ නිසා කියව ගන්න පුළුවන්. හරි, දේශපාලන පරිසරය ගැන මම ලොකු විස්තරයක් කිව්වේ නැති හින්දා මම මේ ටික මෙතන තියෙන ටික කියලා දෙන්නම්. එතකොට දේශපාලන පරිසරය කියලා කියන්නේ කියම් රටක රාජ්‍ය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති. අන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන වටපිටාවට තමයි දේශපාලන පරිසරය කියලා කියන්නේ. එතකොට රටක් මොන ප්‍රතිපත්තිද අනුගමනය කරන්නේ ආර්ථික කටයුතු මෙහෙයවනකොට. ඒ ප්‍රතිපත්ති වලට උදාහරණ දීලා තියෙනවා මේ අයවැය ප්‍රතිපත්ති, ඊයරතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති ඒ වගේ දේවල්. දැන් මේ අයවැය ප්‍රතිපත්ති එහෙම මතක ඇති වල නිවුස් එකෙන් බලනකොට පාර්ලිමේන්තුවේදී මුදල් ඇමති නැගිටලා ගොඩක් වෙලාවට මුදල් ඇමති කියන ජනාධිපති නැගිටලා අයවැය ඊළඟ වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. ඒකෙදි මොනවද සිදු කරන්න බලාපොරොත්තු වෙන වියදම් කියලා ඒකෙදි ඉදිරිපත් කරනවා. මාර්ග නඩත්තුවට මෙච්චර වියදම් ප්‍රමාණයක් මේ වෙන් කරනවා. ඊට පස්සේ පාසල් සංවර්ධනයේ අධ්‍යාපනයට මෙච්චර මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා කියලා ඒ කියන වලට අහලා ඇති. ඊට පස්සේ බදු ගැන කියනවා. අන්නේ ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ ආර්ථික මේ දේශපාලන පරිසරයේ අයවැය ප්‍රතිපත්ති යටතට. මේ අයවැය ප්‍රතිපත්ති සහ නිකුත් ප්‍රතිපත්ති යටතට. ඊට පස්සේ නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා කියන්නේ නීති රීති. නීති රීති කිව්වම මේ නීති රීති පාරිභෝගිකය ආරක්ෂා කරගන්නත් නීති රීති තියෙනවා. ඊට පස්සේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරගන්න නීති රීති වැදගත් වෙනවා. අනිකුත් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න ඒ විතරක් නෙවෙයි පරිසරය ආරක්ෂා කරන්න අවශ්‍ය සම්මත අනපනත් නීති රීති ඇතුළත් වෙන පරිසරයට තමයි කියන්නේ නෛතික පරිසරය කියලා. ඒ වගේ නීති රීති කිහිපයක් සහ ඒ නීති රීති ක්‍රියාත්මක කරන ආයතන කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. ඒක උදාහරණයක් විදිහට මම එකක් අරන් කියන්නම්. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ පනත මගින් පාරිභෝගිකයින් විතරක් නෙමේ ව්‍යාපාරිකයින්, නිෂ්පාදකයින් කියන පාර්ශවයන්ුත් ආරක්ෂා වෙනවා. උන්ට මේ නීතිය නිසා මුහුණ දෙන්න සිදුවන නිවැරදි ව්‍යාපාර කටයුතු කරගෙන යන පාර්ශවයක් නම් මුහුණ දෙන්න සිදුවන අවාසිදායක තත්ත්වයන් ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ පනත ක්‍රියාත්මක කරන්න අදාළ තනතුරු අදාළ ආයතනය තමයි මෙන්න මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය හා ආර්ථික පරිසරය. තාක්ෂණික පරිසරය කියලා කියන්නේ මේ නව සොයා ගැනීම, නව නිර්මාණ ආදිය ඇතුළත් පරිසරයට අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. ඉතින් තාක්ෂණය ගත්තොත් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා ඉස්සරට වැඩිය. අපි ඉස්සර මතක නම් රජ කාලේ එහෙම මතක නැහැ. ඉතින් අපි හිතමුකෝ චිත්‍රපටි එහෙම බලලා ඇතිනේ. ඒතකොට මේ චිත්‍රපටි වල එහෙම කොහොමද රජුරුන්ගේ කාලේ එහෙම මේ යවන්නේ පණිවිඩයක් එහෙම යවන්න උනනවා. එක්ක පරිවියෙක් යවනම නැත්නම් රජයේ මොකක් හරි පණිවිඩයක් ආණ්ඩුවේ මේ ඒ කාලේ රජුරුන්ගේ මොකක් හරි පණිවිඩයක් දෙන්න තිබ්බනම් අන්නබෙර කරුවෙක් ගවතේ පණිවිඩයේ ගම් වලට යවනවා. ඒ විදිහට පණිවිඩය ගියේ. හැබැයි වර්තමානයේදී එහෙම අවශ්‍යතාවයක් නැහැ.
අපිට ජංගම දුරකථන හරහා WhatsApp, Facebook, YouTube ඒ වගේ සෝෂල් මීඩියා නැත්තම් සමාජ මාධ්‍ය හරහා අපිට තොරතුරු දැනුම් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ තාක්ෂණය අද වෙනකොට ගොඩාක් වෙනස් වෙලා තියෙනවා සහ ඒ තාක්ෂණයෙන්නේ සමහර ආයතන හොඳ අවස්ථා අරගෙන සහ සමහර ආයතන තියෙනවා තවමත් තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙලා නැහැ, තාක්ෂණයත් එක්ක ගෙනිහින් නැහැ. ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? තාක්ෂණයත් එක්ක යන්න බැරි වුණාම ගොඩක් ව්‍යාපාර වලට පසුබහින සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වත් ඔයාලට මතක තියෙනවා මතක ඇති Nokia කියන ෆෝන් එක. ඉස්සර මුලින්ම අරගත්ත Nokia කියලා කියන්නේ ගොඩාක් ජනප්‍රිය, ගොඩාක් ලොකු තරඟකරුවෙක් ඒ මොබයිල් නැත්නම් ජංගම දුරකථන පරිසරයේ ජංගම දුරකථන කියන ශාස්ත්‍රය තුල. හැබැයි වර්තමානන ගත්තොත් Nokia කියන ෆෝන් එකට වැඩිය අද වර්තමානයේ ජනප්‍රිය වෙලා තියෙනවා Apple, Samsung වගේ ෆෝන්ස්. ඉතින් ඒකට හේතු වුණේ Nokia දුරකථන සමාගමට බැරි වුණ නව තාක්ෂණයත් එක්ක තාක්ෂණය වෙනස් වෙන විදිහට වෙනස් වෙලා යන්නේ. ඒක තමයි වැදගත්කම තාක්ෂණ පරිසරය අධ්‍යයනය කිරීම සහ තාක්ෂණ පරිසරය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට. ඉතින් උදාහරණ කීපයක් තියෙනවා මොනවද වෙනස් වුනේ කියලා. ඉස්සර පාවිච්චි කළේ ඇඳුම් මහන් සරල අත්‍යන්තර, හැබැයි වර්තමානයේදී නවීන යන්ත්‍ර සූත්‍ර පරිගණක තාක්ෂණය දාගෙන අපිට ඉතාම කෙටි කාලයකින් ගුණාත්මකව මේ අඩු පිරිවැයකින් රෙදි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සර වර්තමානයේ ගොඩක් වෙලාවට අඩුවෙන් දැන් ටිකක් අපි පාවිච්චි කරනවා මේ තැපෑලෙන් අපි ලියුම් යවන්නේ තැපෑලෙන්. හැබැයි වර්තමානයේදී ගොඩක් වෙලාවට මේ අපිට අපි හිතමුකෝ අපි ජොබ් එකකට ගියාට පස්සේ ජොබ් එකට අපි තෝරාගත්ත කියලා දැන් ගොඩක් වෙලාවට අපිට එවන්නේ නැහැ ලියාපදිංචි තැපෑලෙන්. දැන් මේ ලියුමක් ඒ වෙනුවට අපිට කරන්නේ ඊමේල් එකක් දාලා විද්‍යුත් තැපෑල ඊමේල් එක පාවිච්චි කරනවා. අනේ වගේ සිදුවෙච්ච වෙනස්කම් කීපයක් මෙතන තව දීලා තියෙනවා. හිටියත් පොඩ්ඩක් කියව ගන්න. ඊට පස්සේ ආර්ථික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය. ආර්ථික සාධක ඇතුළත් පරිසරය. ආර්ථික සාධක ඇතුළත් පරිසරයට තමයි අපි කියන්නේ ආර්ථික පරිසරය කියලා. ඒතර මොනවද මේ ආර්ථික සාධක කියන එකත් අපි දැනගන්න ඕනේ. මේ ආර්ථික සාධක කිහිපයක් දීලා තියෙනවා. පොලි අනුපාතය, උද්දමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය වගේ. ඒතර පොලි අනුපාතය කියලා කියන්නේ බැංකුවක් තැන්පතු සඳහා සහ ණය සඳහා ලබා දෙන අයකර අනුපාතය. ඒ කියන්නේ මේ පොලිය දැන් අපිට ඉතුරුම් ගිණුමක් තියෙන කියලා හිතන්නකෝ. ඔයාලගේ ඉතුරුම් ගිණුමක් ගොඩක් වෙලාවට. ඉතින් ඒ ඉතුරු කිරීමේ ගිණුමට ගිණුමේ තියෙන මුදල් වෙනුවෙන් බැංකුවෙන් යම් කිසි පොලියක් ගෙනවනේ. ඒක තමයි තැන්පතු වලට දෙන පොලිය. ඒ විතරක් නෙමෙයි අපි බැංකුවකින් ණය කරගත්තොත් අපේ ණය සඳහා පොලියක් අය කරනවානේ. ඒ තමයි ණය වෙනුවෙන් අය කරන පොලිය. පොලි අනුපාතය කියනවා මේ දෙකම එකට අදාළ වෙනවා. උද්දමනය කියලා කියන්නේ උද්දමනය භාණ්ඩ හා සේවාවල මිල මට්ටම. මිල මට්ටම හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. පොදු මිල මට්ටම එක ඉහළ යාමක් සිද්ධ වෙනවා. අන්න ඒ මිල මට්ටම අකණ්ඩව ඉහළ යනවා නම් භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අකණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට කියනවා උද්දමනයක් කියලා. ඉතින් බාහිර දෙයක් කියන්නේ මේ මිල මට්ටම දිගටම අඩු වෙනවා නම් අපි ඒ වගේ වෙලාවට අපි ඒකට කියනවා අවදමනයක් කියලා. ඉතින් ඒක අපේ සිලබස් එකේ නැහැ. ඔයාලගේ සාමාන්‍ය දැනීමට පොඩ්ඩක් මතක තියාගත්තත් ඒත් කමක් නැහැ. ඊළඟට ආදායම් ව්‍යාප්තිය. ඒ කියන්නේ රටේ තියෙන ජාතික ආදායම කොහොමද ඒ රටේ ඉන්න ජනතාව අතර බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිටම ලංකාවේ ඇතුලේ ගොඩාක්ම දුප්පත් පාර්ශවයන් ගොඩාක් ඉන්නවා. ගොඩාක් සල්ලි තියෙන කට්ටිය ඉන්නවා කියන සුළු ප්‍රමාණයක්. එහෙම වෙන්නේ නැහැ. හැමෝම අතරම සමානව කියලා කියන්නේ හැමෝටම එකම ආදායම තියෙන්න ඕනේ කියන එකම නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. හැබැයි යම්කිසි සාධාරණත්වයක් තියෙන්න ඕනේ. අඩුම දුප්පත්ම මිනිස්සුත් ඒ රට තුල ඉන්න විදිහක් නැහැ. සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය ආදායමක් තියෙන කට්ටිය ඒ රට තුල ඉන්න ඕනේ. ඉතින් ඒ කොහොමද ආදායම් බෙදලා ගිහලා තියෙන්නේ කියන එක තමයි මේ ආදායම් ව්‍යාප්තිය කියලා කතා කරන්නේ. රැකියා නියුක්තිය කියලා කියන්නේ ඒ රටේ රැකියාවක් කරන්න අපේක්ෂා කරන සීලමු දෙනාට ගැලපෙන රැකියාවක් තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් අපි ඒකට කියන පූර්ණ සේවා නියුක්තියක් කියලා. ඒ කියන්නේ රස්සාවක් බලාපොරොත්තු වෙන හැමෝටම රස්සාවක් තියෙනවා. එහෙම තිබ්බනම් හොඳයි නේ හැමෝටම රස්සාවක් තියෙන එක. එහෙම තියෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තියක් කියලා. ඊළඟ ජාත්‍යන්තර සම්බන්ධතා. ඒ කියන්නේ රටක් තවත් රටක් එක්ක තියෙන සම්බන්ධතා. දැන් අපි ශ්‍රී ලංකාව විදිහට ලොකු ජාත්‍යන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා ඉන්දියාවත් එක්ක, චීනෙ ඒ වගේ රටවල් එක්ක. ඉතින් මේ ජාත්‍යන්තර සම්බන්ධතාව තියෙන හොඳ හදිසි අවස්ථාවක් අතුනත් අපිට ඒ රටවලින් අපිට ගොඩක් සහයෝගය අරගන්න පුළුවන්. හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන හොඳ උදාහරණ තමයි මේ අපි මුහුණ දෙන මේ ස්වභාවික ආපදා තත්ත්වයේදී අපිට ගොඩක් මේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩක් උදව් වෙනවා. මොකද අපේ විදේශ රටවල් වලින් විශාල වශයෙන් ආධාර ලැබෙමින් පවතිනවා සහ ඉන්දියාව වගේ රටවල් වලින් ලොකු ආධාරයක් අපිට
ලැබුණ අපේ ආර්ථිකය ගොඩනගා ගන්න සහ මේ විවසන වලට සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතාවත් අපිට මේක අයිති වෙන්නේ මේ ආර්ථික පරිසරය ඇතුළේ. ඊට පස්සේ විදේශ විනිමය අනුපාතය, ඒ කියන්නේ යම් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයෙක් එක්ක හුවමාරු අනුපාතය. උදාහරණයක් විදිහට වර්තමානට ගත්තොත් ශ්‍රී ලංකා රුපියලක් වටිනාකම අපිට මෙහෙම කිව්වොත් ඇමරිකානු ඩොලර් දෙකක් ගන්න නම් අපි ලංකාවේ රුපියල් මට හරියටම අද වටිනාකම මතක නැහැ, රුපියල් 300 ගාණක් වගේ, 309ක් 310ක් ඒ වගේ යම් ප්‍රමාණයක්, ඒක දවසින් දවස වෙනස් වෙනවා. ඒ වගේ වටිනාකමක් ගෙවන්න ඕනේ. එතකොට ඩොලර් එකක් ලංකාවේ රුපියල් වලින් මිලදී ගන්න නම් අපිට රුපියල් 300 ගාණක් දෙන්න ඕනේ. ඒ ඩොලර් එක හොමාරින්නේ ලංකාවේ රුපියල් වලින් රුපියල් 300 ගාණකට. අන්න ඒ කියන්නේ ඒගොල්ලෝ ඩොලර් එකක් දීලා පොල් ගෙඩියක් ගත්තොත් අපිට ඒක ගන්න ඩොලර් එකක් දෙන්න බෑන්, ඩොලර් නෑ අපි ගාව. ඒතකොට අපි දෙන්න ඕන රුපියල් 300. අන්න ඒක ඒ හුවමාරු අනුපාතයට තමයි කියන්නේ විදේශ විනිමය අනුපාතය කියලා. ඊළඟට ඉතුරුම් කියලා කියන්නේ පුද්ගලෙක්ට තමන්ට ලැබෙන මුළු ආදායමෙන් අපිට හම්බෙන හැම ආදායම අපි වියදම් කරන්න ඕනේ. වියදම් කළා අපි ඉතිරි කරගන්න යම් ප්‍රමාණයක් තියෙන පරිභෝජනය සඳහා වැය නොකර තබා ගන්න කොටස, අන්නේ කොටසට අපි කියනවා ඉතුරුම් කියලා. ඒ ඉතුරුම් ප්‍රමාණය රටක ඉතුරුම් වැඩි වෙනකොට අපි ගාව ඉතුරු වුණොත් අපිට පුළුවන් මේ ඉතුරුම් ටික පාවිච්චි කරලා ආයෝජනය කරන්න, නව ව්‍යාපාර පටන් ගන්න, අලුත් තාක්ෂණය අරගන්න, වියදම් කරන්න. අපි ගාව සල්ලි ඉතුරු වෙන්නේ නැහැ නේ ඉතුරුම් තිබ්බේ නැත්තම්. ඒ ඉතුරුම් වැඩි වෙන තරමට රටක ආයෝජනය සඳහා යොදවන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒත් අපි කතා කළේ ආර්ථික පරිසරය ගැන. ඊළඟට තියෙනවා ගෝලීය පරිසරය. ඉතින් මේ ගෝලීය පරිසරය ගැන කතා කරද්දී ගෝලීය පරිසරය කියවම මේ ලෝකයේ තියෙන හැම රටක් අතරම තියෙන සම්බන්ධතාවය මේකෙන්දි කතා කරනවා. වර්තමානට ගත්තොත් අපිට ලෝකයේ රටවල් එක්ක භෞතික වශයෙන් සීමාවන් තිබ්බට අනිකුත් සීමාවන් මේ ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් තියෙන සීමාවන් අයින් වෙලා තියෙනවා. ඇමරිකාවේ මොකක් හරි අලුතින් තාක්ෂණයක් හොයාගත්තොත් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මොකක් හරි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම්, එයා මොකක් හරි නිවේදනය කරනවා නම්, ඒක ලංකාවේ ඉන්න අපිට ඒක දැනගන්න ලොකු කාලයක් යන්නේ නැහැනේ. එයා මොකක් කරපන ඉඩක් කිව්ව එකම අපිට අග්ගල් දැනගන්න පුළුවන්. ඒ අපිට ඊළඟ ඇමරිකාවේ කියන්නේ ගොඩාක් ඈත තියෙන රටක්නේ. ඒගොල්ලෝ මොකක් කරලා අලුතෙන් මෝස්තරයක් හඳුන්වා දුන්නා කියලා. ඒ මෝස්තර ලංකාවේ තියෙන්නේ නැද්ද? ලංකාවේ ඇඳුම් වලට එකෙන්නේ නැද්ද? එනවා. අන්න. දැන් බලන්න ලෝකයේ තියෙන රටවල් අතර දැන් තියෙන සහයෝගී සම්බන්ධතාවය, මේ ආර්ථික හා සමාජීය සංස්කෘතික වශයෙන් මේගොල්ලෝ ගාව තියෙන මේ අන්‍යෝන්‍ය බැඳීමට තමයි කියන්නේ ගෝලීකරණය කියලා. ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම. ආර්ථිකම වශයෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික කටයුතු අපිට මොකෝ ලෝකයේ ගෝලීය ඉන්ධන මිල වැඩි වුණා. ඉන්ධන මිල වැඩි වෙච්ච ගමන් ලංකාවේ ඉන්ධන මිලත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. සමාජීය වශයෙන් අපි COVID-19 කියන වසංගතෙට මුහුණ දුන්නා. චීනයෙන් පටන් ගත්තට ලෝකේ හැමෝටම මේක මුහුණ දෙන්න උනානේ. බලන්න සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් කිව්වම අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ආගම් වල සිදුවෙන වෙනස්කම්, ඒ වගේ දේවල් ගත්තා. ඉතින් මේ විදිහට තියෙන අන්‍යෝන්‍ය බැඳීමට අපි කියනවා ගෝලීයකරණය කියලා. ඉතින් මේ නිර්වචනය ගොඩාක්ම වැදගත්. අනිවාර්යෙන් මතක තියාගන්න නිර්වචන සහ ඒවි තියෙන හිතකර බලපෑම් සහ මෙයා හිතකර බලපෑම් කියන දෙක. ඉතින් මේකට ඉතින් මේ ගෝලීකරණය ප්‍රධාන වශයෙන් හේතුනේ වර්තමානයේ සහ අතීතයේ සිට වර්තමානය වෙනක අපේ තාක්ෂණයේ සිදුවෙච්ච තොරතුරු හා සංවේදී තාක්ෂණයේ සිදුවෙච්ච දියුණු වීම. ඉතින් මේකේ හිතකර බලපෑම් කියන වාසි සහ අහිතකර බලපෑම් කියන අවාසි කියන දෙකම තියෙනවා. අපි හිතකර බලපෑම් බැලුවත් අපිට ගෝලීකරණ නිසා නවීන තාක්ෂණයේ අද ඇමරිකාවේ තියෙන තාක්ෂණය වුණත් අද වර්තමානයේදී අපිට ලංකාවට ගෙන්න ගන්න හැකියාවක් තියෙන මේ ගෝලීකරණ නිසා. ඒ වගේම ලංකාවේ නැති වෙනත් රටවල් වලින් ගුණාත්මක අමුඩබ වගේ දේවල් ව්‍යාපාරට අරගන්න පුළුවන්. හොඳ යන්ත්‍ර සූත්‍ර අරගන්න පුළුවන්. ඒ වගේම විදේශ ආයෝජන ලංකාව රට තුළට ගලාගෙන දෙනවා. දැන් පෝට් සිටි වගේ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය. මේ ප්‍රාග්ධන ඉදිකරන දැන් පෝට් සිටි එක නම් ඉදි කරන චීනයේ මෙලිහත්තල. ඒ වගේ විශාල වශයෙන් විදේශී ප්‍රාග්ධනය රට තුළට ගලාගෙන ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ භාණ්ඩ උනත් විදේශී වෙළඳපොළ තුළ විකුණන්න හැකියාවක් තියෙන. ඒවා තමයි අපිට තියෙන හිතකර බලපෑම. අහිතකර බලපෑම් බැලුවත් අහිතකර බලපෑමක් තමයි දැන් දැඩි තරඟකාරීත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. අපේ ලංකාවේ තියෙන පීසා විකුණන ව්‍යාපාරයකට පීසා හට් එක වගේ ලොකු ගෝලීය ව්‍යාපාරات එක්ක මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක දැඩි තරඟකාරීත්වයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී එනවා. අපි කොච්චර දන්න අඳුරන කට්ටිය වෙන රටවල රැකියාවන් වලට යනවාද? ඉතින් අපි මේ තියෙන පුහුණු ශ්‍රමය
ඊට පස්සේ උගත් පුද්ගලයෝ මේ වගේ රටවල් වලට යන එක ගොඩක් ලංකාවට වාසි. මොකද ලංකාවේ තියෙන දක්ෂයෝ නැත්නම් උගත් මිනිස්සු ඒකට අඩු වෙනවා. ඉතින් අපි ඒකට නමක් කියනවා බුද්ධිගලණය කියලා. මේ දේශීය පුහුණු ශ්‍රමී පිටරට වලට යන එක බුද්ධිගලණය කියලා කියනවා. ඉතින් ඒකත් රටක් විදිහට අපිටත් අවාසිය වෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වෙනවා. සහ දේශීය සංස්කෘතියේ අයහපත් වීම වෙන්න පුළුවන්. විදේශ රටක ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ලංකාවේ තියෙන සංස්කෘතිය ඇතුලේ අපිට ප්‍රදර්ශනීය කරන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. සමහර විට ඒ රටවල තියෙන සංස්කෘතියත් එක්ක ලංකාවේ තියෙන සංස්කෘතිය ගොඩාක් දුරට වෙනස්. එතකොට ඒ රටවල තියෙන ඇඳුම් වස්ත්‍ර ලංකාවට ආවට පස්සේ ඇඳුම් වස්ත්‍ර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් වගේ දේවල් ලංකාවේ සුදුසු තත්ත්වයක නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආවහම අපේ දේශීය සංස්කෘතියට අයහපත් සිදුවීම් අයහපත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි අපි ව්‍යාපාර පරිසරයෙන් ගැන කතා කරන්න තියෙන්නේ. එතනින් ව්‍යාපාර පරිසරවල බාහිර පරිසරය ගැන කතා කරන දේවල් ටික ඉවර වෙනවා. ඊට පස්සේ දැන් අපි මේ කතා කළේ පරිසරය ගැනනේ. අපි යමු ඊළඟ කොටසට. මේ කොටසෙන් අපි කතා කරන්නේ මේ පරිසර අධ්‍යයනය කිරීමේ වැදගත්කම. දැන් අපි අභ්‍යන්තර පරිසරයේ තියෙනවා කියලා කිව්වේ ඒක ඉන්න කට්ටිය කතා කළා. බාහිර පරිසරයේ ඉන්නවා කියව කට්ටිය එක එක කතා කළා. ඉතින් මේ අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයයි අපි අධ්‍යයනය කරන්නේ. ව්‍යාපාරයක් විදිහට. අපිට වැදගත්. ඔව් ගොඩක් වැදගත්. මොකද මම අර මේ වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මේ පරිසරය හරියට අධ්‍යයනය කරගෙන ඒවි තියෙන අවස්ථා අපි අයිකේ තියෙන හොඳ දේවල් අපි අරගෙන නරක දේවල් අයින් කරලා ඒවා හඳුනාගෙන ගියේ නැත්නම් අපි ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒකම තමයි මේක වැදගත්කම. මොකක්ද මම දැන් කිව්වේ? අපිට ව්‍යාපාරයක් ඇතුලේ තියෙන දේවල් අධ්‍යයනය කරලා පස්සේ අභ්‍යන්තර පරිසරයේ අහිතකරෝ කලමනාකරෝ සේවකයෝ මේ තුන්දෙනා හොඳින් අධ්‍යයනය කළාට පස්සේ මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන දේවල් හොඳින් හඳුනාගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා දැනගන්න අපේ තියෙන හොඳ දේවල් මොනවද අපේ තියෙන අවුල් දේවල් නරක දේවල් මොනවද කියලා. ඒතර හොඳ දේවල් වලට අපි නමක් කියනවා ශක්තියින් කියලා. හොඳ දේවල් වලට අපි කියනවා ශක්තියින් කියලා. ඒතර නරක දේවල් ඒ කියන්නේ අර හොඳ නැති දේවල් වලට අපි කියනවා දුර්වලතා කියලා. දැන් අපි පුළුවන් තරම් කරන්නේ මේ ශක්තියින් කියන්නේ හොඳ දේවල් පුළුවන් තරම් වැඩි කරගන්න එකත් අපේ තියෙන දුර්වලතා අවුල් දේවල් ඒව පුළුවන් තරම් අඩු කරගන්න එකක් තමයි කරන්නේ. ඒතර ව්‍යාපාරය තුළ තියෙන හොඳ දේවල් ශක්තිය මොනවද කියලා කිව්වොත් හොඳ ප්‍රාග්ධනයක් අයිතිකරුට තියෙනවා හොඳ සල්ලි තියෙනවනේ. අපි ඉන්න කළමනාකරු හොඳ අත්දැකීම් තියෙන කට්ටිය නම් පළපුරුදු තියෙන කට්ටිය නම් සේවකයන්ට හොඳ දැනුමක් තියෙනවා නම් අපි හොඳ සුවිශේෂ නිෂ්පාදන ක්‍රම අනුගමනය කරනවා නම් සපිලක සන්නාමයක් තියෙනවා ඒවත් ශක්තියෙන් වෙනවා. ව්‍යාපාරයක් ඇතුළේ තියෙන පුළුවන් දුර්වලතා තමයි අයිතිකරු මූල ශක්තියක් නැත්නම් පුහුණු සේවකයෝ නැත්නම් තාක්ෂණ දැනුමත් එක්ක යාවත්කාරණය වෙලා නැත්නම් අප්ඩේට් වෙලා නැත්නම් සයින්න සේවකයන්ගේ අයහපත් ආකල්ප ඒ කියන්නේ හැම වෙලාවෙම නිකන් ඉන්න බලන වැඩක් කරන්නේ කම්මැලි වැඩට ඉන්නේ නැහැ. ඒ වගේ අයහපත් ආකල්ප වංචා කරන වගේ ඉන්නවනම් ඉව දුර්වලතා. ඒ වගේම භූගෝලීය පිහිටීම නුසුසුයි නම් හැම වෙලාවෙම පොඩි වැස්සටත් යට වෙනවා නම් ඒ තියෙන ව්‍යාපාර ස්ථානේ. ඒතර භූගෝලීය පිහිටීම හොඳ සුදුසු තත්ත්වයක නැත්නම් ඉතින් ඒ වගේ දේවල් තමයි ව්‍යාපාරය ඇතුලේ පැත්තෙන් තියෙන දුර්වලතා වෙන්නේ. ඉතින් මේ කතා කිය අභ්‍යන්තර පරිසරය ගැන. අපි බාහිර පරිසරය දිහා බැලුවොත් බාහිර පරිසරයේත් අපිට හොඳ දේවල් නරක දේවල් තියෙනවා. බාහිර පරිසරයෙන් අපිට හම්බෙන හොඳ දේවල් වලට කියනවා අවස්ථා කියලා. බාහිර පරිසරයෙන් තියෙන අවුල් දේවල් වලට අපි කියනවා තර්ජන කියලා. ඒතර අපි කරන්න ඕනේ හැම වෙලාවෙම අවස්ථාවලින් පුළුවන් තරම් ප්‍රයෝජනයක් ගන්න එක සහ තර්ජන මග හරින්න එක. ඒ වුණ පොඩ්ඩක් මම කියනවා ආපහු කලින් කතා කරපු කතාවට. ශක්තියින් දිහා බැලුවොත් ශක්තියින් වලින් මොකද කරන්නේ? පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න ඕනේ. මෙතන මේ ශක්තියින් වලින්. මේ මෙතන ශක්තියින් ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් දුර්වලතා පුළුවන් තරම් අවම කර ගන්නවා. පැහැදිලිද? අවස්ථා දිහා බැලුවොත් කියන්නේ බාහිර පරිසරයෙන් තියෙන අවස්ථාවනේ උපරිම ප්‍රයෝජන ගන්න. තර්ජන සඳහා සාර්ථක මුහුණ දෙන්න. අනේ විදිහට තමයි අපිට බාහිර පරිසරයේ හම්බ වෙන අවස්ථා හා තර්ජන වලට මුහුණ දෙන්න. ඉතින් අවස්ථා මොනවද? බාහිර පරිසරයෙන් තියෙන හොඳ දේවල් පාරිභෝගිකින්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් වර්තමානයේ අරගත්තොත් ගොඩක් වෙලාවට පාරිභෝගිකයෝ කලල් වලට යන්න ටිකක් කම්මැලිකමක් දක්වනවා. ඒ නිසා මොකද කරන්නේ හැම වෙලාවෙම Uber Pick Me හරහා ඒගොල්ලන්ට අවශ්‍ය බාණ්ඩ ගෙන ගන්න. අන්න ඒක Uber Pick Me කියන ව්‍යාපාර වලට හොඳ අවස්ථාවක්. ඒ ජීවන රටාව වෙනස් වෙන එක. ඒ වගේම රාජ්‍ය අඩු පොලියට ණය ක්‍රම හඳුන්වා දීලා තියෙන තොද ව්‍යාපාරයක් විදිහට අපිට පුළුවන් අඩු පොලියට ණය අරගෙන අපි ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න. ඒ වගේම රජය ලබා දෙන ව්‍යාපාර සඳහා බදු සහන ලබා දෙනවා. නව නගර නිර්මාණය වෙනවා. ඒ කියන්නේ හොඳ
නගර නිර්මාණය වෙන තාක්ෂණය, ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින මේ නගරව සාධවේගී මාර්ග ඉදිකරලා තියෙන ඒවා අපිට අවස්ථාව වෙනවා. තර්ජන ගත්තොත් අවුල් දේවල් අපිට එළියෙන් හම්බ වෙන්නේ. ජාත්‍යන්තර වෙන සම්බාධක රටවල අපිට සම්බාධක පනවනවා නම් භාණ්ඩ ආනයනය කරන්න තහනම් එහෙම කරලා අපනයනය කරන තහනම් එහෙම කරලා. ඒතකොට ඒවා අපිට සම්බාධක වෙනවා. තරඟකරුවන් බිහි වෙන එක නව තරඟකරුවෝ එනවා නම් එළියේ ඒ කියන්නේ අපි රෙස්ටොරන්ට් එකක් කරගෙන යනවා. මගේ රෙස්ටොරන්ට් එක එහා පැත්තෙන් ජාත්‍යන්තර ලොකු රෙස්ටොරන්ට් එකක් දානවා. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ලොකු රෙස්ටොරන්ට් එකක් අපිට මොකද මම බර්ගර් කඩයක් කරගෙන යනවා. එහා පැත්තෙන් බර්ගර් කින් එකක් දානවා. එතකොට මගේ ව්‍යාපාර වල තියෙන විකුණුම් අඩු වෙන්න පුළුවන්. තරඟකරුවන් බිහි වෙන එක තර්ජනය. ඊට පස්සේ ස්වභාවික ආපදා ආවම ඒ වගේ නව තාක්ෂණ දිනින් දින තාක්ෂණ දිනනකොට අපිට හැම තාක්ෂණයක් එක්කම යන්න අමාරුයිනේ. හැබැයි අපිට වඩා හොඳින් වෙනත් ගෝලීය ව්‍යාපාරයේ තාක්ෂණත් එක්ක යනවා වෙන්න පුළුවන්. ඒතර ඒව අපිට තර්ජන වෙනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් ටික තමයි අපිට දෙවෙනි පාඩමේදී කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේ පාඩම ගැන හොඳ අවබෝධයක් හම්බුණා ඇති කියලා. ඉතින් මේ දේවල් කටපාඩම් කරන්න ඕනේ නැහැ. අයිඩියා එකක් තියාගන්න එක්සෑම් එකේ උත්තර ලියන්න පුළුවන් විදිහට. සමහර දේවල් තියෙනවා කටපාඩම් කරන්න වෙයි. ඒක ඔයාලට උත්තර ලියද්දී ගොඩක් ලේසි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රියාකාරකම් ටිකත් කරලා බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. අපි ඊළඟ පාඩම තව අලුත් වීඩියෝ එකකින් කතා කරමු. අපිට ඉතුරු වෙන්නේ ව්‍යාපාර සංවිධාන පාඩම.